ආයුබෝවන් තුලා ලග්නයෙන් උපන් ඔබ සැමට 2026 වසරේ අවසාන මාස කිහිපය කියන්නේ ඊටමත් තීරණාත්මක ඒ වගේම ජීවිතයේ විශාල පෙරලි රැසක් සිදුවන කාල පරිච්ඡේදයක් 2026 අගෝස්තු මාසයේ සිට දෙසැම්බර් 31 දක්වා කාලය තුල කුම්භ රාශියේ ගමන් කරන රාහු ග්‍රහයා කුජහිමි දෙනට නැකතේ 4 වන පාදය සහ 3 වන පාදය හරහා ගෝචර වීමත් විශේෂයෙන්ම දෙසැම්බර් 6 වන දින රාහු මකර රාශියට ඔබේ 4 වන භාවයට සංක්‍රමණය වීමත් සිදු වෙනවා. මෙම ග්‍රහ ගෝචරය ඔබේ ධනය, අධ්‍යාපනය, ආදරය, රැකියාව, ඉඩකඩම් සහ පවුල් ජීවිතයට බලපාන්නේ කෙසේද? ඔබ සැලකිලිමත් විය යුතු කරුණු මොනවාද? අද අපි ඊටමත් සවිස්තරාත්මකව විමසා බලමු. තුලා ලග්න හිමියන්ගේ කේන්ද්‍ර සටහනට අනුව දැනට රාහු පිහිටා සිටින්නේ ඔබේ පස්වන භාවය වන කුම්භ රාශියේය. කුම්භ රාශිය කියන්නේ තුලා ලග්නයට ත්‍රිකෝණ ස්ථානයක්. එනම් ඊටමත් බලවත් සුබදායක ස්ථානයක්. මෙම කාල සීමාව තුල රාහු ගමන් කරන්නේ කුජට අයිති දිනට නැකත හරහායි. දිනට නැකත යනු ධනය, උත්සාහය, ධෛර්යය සහ නායකත්වය නියෝජනය කරන නැකතක්. අගෝස්තු මාසයේ සිට රාහු දිනට නැකතේ 4 වන පාදය සහ 3 වන පාදය හරහා වක්‍රව ගෝචරය වෙනවා. පස්වන භාවයේ සිදුවන මෙම නැකත් ගෝචරය ඔබේ බුද්ධිය, සිතුවිලි සහ නිර්මාණශීලී හැකියාවන් උච්චතම තැනකට ගෙන ඒමට සමත් වෙනවා. අගෝස්තු සිට දෙසැම්බර් මුල දක්වා රාහු පස්වන භාවයේ සහ කුජගේ නැකතක ගමන් කිරීම නිසා තුලා ලග්න හිමියන්ට ලැබෙන ප්‍රධාන ඵලයන් මොනවාද? අධ්‍යාපනීය සහ බුද්ධිය ගැන කතා කරද්දී උසස් අධ්‍යාපනයේ යෙදෙන සිසුන්ට සහ පරීක්ෂණ කටයුතු වල නිරත වන්නන්ට ඉතාමත් සුබ කාලයක්. තාක්ෂණික, ඉංජිනේරු හෝ ඩිජිටල් ක්ෂේත්‍රවල නියැලෙන අයට හදිසි බුද්ධිමය පිබිදීමක් සහ ජයග්‍රහණයක් හිමි වේ. ආදරය සහ පෞල් ජීවිතය ගැන බලද්දී පස්වන භාවය කියන්නේ ප්‍රේම සම්බන්ධතාවලට හිමි ස්ථානයයි. මෙහි රාහු සිටින විට ආදර සම්බන්ධතාවලදී මදක් ආවේගශීලී වීම හෝ සැකය මුල් කරගෙන ගැටලු ඇතිවිය හැක. එම නිසා ඉවසීමෙන් කටයුතු කිරීම අත්‍යවශ්‍යයි. දරුලාභ අපේක්ෂාවෙන් සිටින අයට සුබ යෝග නිර්මාණය වෙන කාලයක්. ඒ වගේම තමයි අනපේක්ෂිත ලාභ හෝ ආයෝජන ගැන කතා කරද්දී කොටස් වෙළඳපොළ, හදිසි ධනලාභ හෝ අන්තර්ජාලය හරහා කරන ආයෝජන වලින් වාසි සැලසිය හැක. නමුත් කුජගේ නැකත නිසා නොසිතා තීරණගෙන මුදල් ආයෝජනය කිරීමෙන් වළකින්න. එමෙන්ම දැන් අපි යොමු වන්නේ මෙම කාල සීමාවේ සිදුවන විශාලතම ග්‍රහ වෙනස දෙසට. 2026 දෙසැම්බර් 6 වන දින රාහු කුම්භ රාශියෙන් ඉවත් වී මකර රාශියට එනම් ඔබේ 4 වන භාවයට සංක්‍රමණය වෙනවා. 4 වන භාවය යනු මාතෘ ස්ථානය, ගෘහ ජීවිතය, ඉඩකඩම්, යාන වාහන, මානසික සුවය නියෝජනය කරන ස්ථානයයි. 4 වන භාවයට රාහු පැමිණීම ඔබේ ජීවිතයට ගෙන එන වෙනස්කම් මොනවාද? නිවාස සහ ඉඩකඩම් පිළිබඳව ගත් විට
ඔබ නිවසක් සෑදීමට, අලුත් වැඩියා කිරීමට හෝ ඉඩමක් යාන වාහනයක් මිලදී ගැනීමට බලාපොරොත්තුවෙන් සිටියේ නම් දෙසැම්බර් 6න් පසු ඒ සඳහා අවශ්‍ය මග ඔබට නිතරගෙන්ම පෑදෙනවා ඇති. ඒ වගේම රැකියාවේ සහ පදිංචියේ වෙනස්කම් ගැන කතා කරද්දී රාහු 4 වැන්නේ ගමන නිසා පදිංචි ස්ථානයේ වෙනස් වීම, විදේශගත වීම හෝ රැකියා කරන ස්ථානයේ වෙනස්කම් සිදුවීමේ වැඩි ප්‍රවණතාවයක් පවතිනවා. ඒ වගේම ගෘහ ජීවිතය සහ මවගේ සෞඛ්‍ය දෙස බලනකොට ගෙදර දොරේ සුළු සුළු නොසන්සුන්තා හෝ මවගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීමට සිදුවේ. සිතට අනවශ්‍ය බරක් නොගෙන මානසික සහනය පවත්වා ගැනීමට උත්සාහ කරන්නේ නම් ඔබට වඩාත් සහනශීලී බවක් පෙනේ. එමෙන්ම සමස්තයක් ලෙස මෙම මාස කිහිපය කාලය තුළ ඔබේ ප්‍රධාන ක්ෂේත්‍රයන්හි සිදුවන දේ මෙසේ කැටිකර දක්වන්න පුළුවන්. අගෝස්තු සිට දෙසැම්බර් මුල දක්වා ඔබේ උත්සාහයට සහ නිර්මාණශීලීත්වයට නිසි ඇගයීමක් හිමිවේ. දෙසැම්බර් 6න් පසු නායකත්ව වගකීම් සහ නව ව්‍යාපෘති ඔබ වෙත පැමිණෙනු ඇත. උදරය සම්බන්ධ ආබාධ හෝ ලේ කෝපවීම වැනි තත්ත්වයන් කෙරෙහි සැලකිලිමත් වන්න. ශාරීරික වෙහෙස පාලනය කර ගැනීම වැදගත් වේ. තුලා ලග්න හිමියන්ට මෙම රාහු ගෝචරයේ අසුභ පීඩා අවම කරගෙන උපරිම සුභඵල ළඟා කර ගැනීමට මෙන්න මේ ශාන්ති උපදෙස් අනුගමනය කරන්න. සෙනසුරාදා දිනවල සන්ධ්‍යා කාලයේ ඊශාන දිශාවට පහනක් තබා බෝධි පූජා පැවැත්වීම සහ රාහු අෂ්ටක ශ්‍රවණය කිරීම ඉතාමත් ශුභයි. දුප්පත් අසරණ අයට හෝ ගිලනුන්ට ආහාර සහ ඖෂධ දන් දීම තුළින් රාහුගේ අපල දුරු කරගන්න පුළුවන්. නිල් සහ කළු පැහැති ඇඳුම් භාවිතය අවම කර විෂ්ණු දෙවියන්ට සහ කතරගම දෙවියන්ට පූජා තබා ආශිර්වාද ලබා ගැනීමත් ඉතාමත් ශුභයි. තුලා ලග්නයෙන් උපන් ඔබට 2026 අගෝස්තුවේ සිට වසර අවසානය දක්වා කාලය කියන්නේ ඔබේ බුද්ධිය සහ උත්සාහය තුළින් ජීවිතයේ ඉදිරි පියවරයන් සාර්ථක කරගත හැකි ඉතාමත් ප්‍රබල කාල පරිච්ඡේදයක්. මෙවැනි නිවැරදි විද්‍යාත්මක සහ පැහැදිලි ජ්‍යොතිෂමය විශ්ලේෂණ ඉදිරියටත් නැරඹීමට මාගේ චැනලය වන CG හෙට්ටිආරච්චි එඩියෝ YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලක්කුණ බෙල් අයිකන් එක ක්ලික් කර තබන්න. ඔබ සැමට තෙරුවන් සරණයි.